හලෝ එවන් මම රශ්මික අමන්ත. ඉතින් මේවාට අරන්ගන්නේ ටාස්ක් සීරිස් එකක්. මේ ටාස්ක් සීරිස්සිකද අපි කරන්නේ වෙබ් ප්‍රෝගමෙන්් කියන සබ්ජෙක්් එකට අදාළව ඊශොප් ඇ ඩිවලප් කරන එක. මේ ශොප් එක ඩිවලප් කරන ගමන් ඔල්ට මේක ටාස් බයි ටාස් මම එක් කරේ කොමිනිකල බලාගන්න පුළුවන්. හොඳ Main task number 8. ඉතින් අද අපි කතා කරන්න තියන්නේ ශෂන් මනේජ්මන්ට් සහ ප්‍රඩක්් ලිස්ටිං ගැන. ඉදි මුලින් කතාකරමු ශෂන් මනේජ්මන්ට් සල් කැන මොකක්ද සහ එක සිද්ධ වෙන්න කොහොමද කියලා. ඉදි එක පැදිලිකන් ලෙසින් මං එක්ස්ට්‍රේෂන් යස් කරනවා බැම එක්ස්ට්‍රේෂන් දාම යස් කරන්නේ මේක නම එඩිට් තිස්කොකී මෙතන් අපි පුළුවන් අපේ සයිට් කරදාලව අප බ්‍රවස හැදතින් ශෂන් සහ පිස් කැන බලාගන්න. ඉතින් මේ තින දැනට අප සයිට්ගේ හද තියෙන කුකිස් මේදරවාල පෙන නොකිස් කිය කර පන්න එක අප සයිට දාලා කිසිම එකක් හැදලන ශෂණ හැදලත් නෑ මෙතනවාල පෙනද සයිනෝ රජිස්ටර් කියල තියෙනවා. දැම්ම මේක ලොග්ගලවල්ල පෙන්න්න හරි දවල් පෙනවා මගේ මෙතන හෙඩ එකෙන්ට හෙඩ්ඩගෙදී හා රශ්මි කියලා ම යුසනක පෙන්වා සයින් අව් කියන බල සයින් අව් කියල බටන පෙන්නවා. ඒ දැඟම් පලමු අපේ කුකීස් එක්ස්ට්‍රේෂන එඩිදිස්කෝක කිය එක්ස්ට්‍රේෂනය කොම තියෙන්නේ කුකිය එකක් ශෂණයක් ක්‍රේට් ලද කියලා. හරි මෙතවල පේන මේ ලෝකල් ලොස් කියන මගේ සයිටක ඊශප් කියන සයිට අදාලව කුකිය එකක් එමදම් PHP ශෂණයක් ක්‍රේට් ලා තියෙනවා මෙ විදියට හරිදංවල්ට වෙන මෙන මේ මගේ ඊශප් කියන සයිට් දාලව හෝම්පේ හෝම්.php කියන URL දාලව PHP ශෂණයක් ක්‍රිට්ටලා තියෙනවා. ඉතින් මෙතනට PHP සයිඩික බලාගන්න පුළුවන් මගේ මෙතන සරලම් වෙන්නේ අප යුස කෙනෙක් ලොගුණයි පස්සේ ඒ යුසට දාලව තියෙන ඩේට අපේ සර්වක පැති ස්ටෝ කරගන්නවා PHP ශෂණයක් කරහා ඇතරම් පුගිය වගේම තමා මෙතන තියෙන්නේ අපේ යුසගේ සෙන්සිඩිය් ඩට ඊමේල් පාසබගේ දේවල් එය ස්ටෝ කල තියාගන්නවා සර්වක පැත්තේ සාපිට PHP සෙස්යිඩ කියල වැලි වැටිබඳ එකක් අයිඩ එක අපේ කරන සයිඩ කරනවා. ඒක තම හේතු අපි එක සයිට් එකට එක පාරක් ලොගුණාම නැවත නැවතත් ඒකට ලොක් නොවී අපි ඩක්සස් කරන්න පුළුවන් එන්න ඒ හේතුව නිසා ඉදිගම කොස්ට රීෆෙස්් කර මෙතන මගේ ශේෂන් එක අයිවෙන නැහැ. ශෂණ එක අයිවෙන නැති නිසා මම ලොගව් වෙන්නේ නෑ අත්බර්ම ගන්න ශෂණ එක අයිම් කලා ස්කූ එක්ස්පේෂන් ටල්ලා මශෂන් එක ලික් කරගන්නවා මෙන්න මේ වටනකින් දවල් මෙතත් නෝකී සිය කරගන්න එක ලශෂන ලන්න හැ දම රිෆස් කල පෙන්න්න හරි ඔල ප්‍රනංවේ දෙන්නන්නේ සයින් නොරිස්ට කියලා එකන් අප සිෂන් නිසා යුස කෙනෙක් ලොග්ගලන්න නැහැගරම සයිට් එක අඳුරගන්න දැඟත් කතා කරමු මේක බැක්කෙන් පාට්ටක් ගැන. රයින් මේක තම අපේ හොඳම් පාටි හතම් බැක්කෙන් පාට් එකති බැකෙන් පාටික මනි කතාම ශෂණයක් ක්‍රේට් තලගෙන අපිට ශෂණයක් ස්ටෝවෙන්න ශෂණයක් ක්‍රියට් වෙන්නේ සයින් ප්‍රසෙස් කියන ෆයිල් එකයිද දෙනයි ෆයිල් එක මෙතන සරලම් වෙන්නේ අපේ ඩෙඩබේසින් සර්ච් කරල ගන්නවා යුස ඉන්පුට් කරපු ඊමේල් එකට සහ පාස්වර්ඩ්කට අදාළව යුස කෙනෙක් අපේ ඩෙඩබේසික ඉන්නද කියලා. එහෙම ඉන්නවනම් ඒ යුසක ඩේට ෆෙච්චසක් කරලා අප මෙතන ඩේට කෙන වේරේපල් තියාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඩේට කෙන වේරේපල්ල මෙන්න මෙතනදී ගලෝබල් වේරේබල් ලක්න ශෂන් හරා යෝ කියන නේම් එකට සයින් කරගෙන තියෙනවා. සරදාම අපි යෝ කියන ශෂණය කදාගෙන මෙන්න මේ යුසක ඩේට අපේ ශෂණ එක ස්ටෝ කරගෙන තියෙනවා. ඉතින් මෙතන ඉස්සරහට අපි ශෂණ යස් කරන්න මෙන්න ශෂන් යෝ කියන නම
ඉතුරු හැම පේජ් එකම මේ යූසර් ලොග් වෙලා ඉන්නවද කියලා අපි චෙක් කරගන්න මෙන්න මේක යූස් කරනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලා බලන්න මගේ header file එක දෙනවා කියන අපේ heading එක. මම ඔයාලට front end එකේ පෙන්නනවා වගේ මෙතන තමයි අපේ user log වෙලාද නැද්ද කියලා check කරලා log වෙලා නම් user username එක පෙන්නනවා, log වෙලා නැත්නම් login or sign up කියන button එක පෙන්නනවා. ඉතින් ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට මෙන්න PHP section එක බලන්න session start කියලා. කියන්නේ මෙතන සිටින්නේ අපේ session තියෙනවා. ඒ session ටික මේකට load කරගන්න එක මේ function එකේදී. සමහරවිට if එකක් දාලා තියෙනවා set session u කියලා. කියන්නේ session u කියලා session එක අපේ program එකේ set වෙලා තියෙනවා. u කියන session එක login page එකේ set වෙන session එකක් මම ඔයාලට කලින් පෙන්නනවා වගේ මේක set වෙන්නේ user log වුණායින් පස්සේ. user log වුණායින් පස්සේ user එක data මෙන්න මේ u කියන session එකට store වෙනවා. ඉතින් මෙතන සරලවම check කරන්න එහෙම store වෙච්ච session එකක් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් අපි මෙන්න මෙතන දාලා තියෙනවා hi කියලා අපේ user ගේ data කියන variable මෙතන දෙපැත්තට දාගෙන මෙන්න මේ session එකේ තියෙන data ඔක්කොම මේ data කියන variable එකේ save කරගෙන තියෙනවා save කරගෙන තියෙනවා. අන්න ඒ variable එකේ තියෙන f name එක first name කියන column එක අපිට දෙන්න කියනවා. ඉතින් මෙතන තමයි අපේ hi කියන එක සහ user name එක display වෙන්නේ. සහ අපි else එකක් දාලා මෙතන කියලා තියෙනවා. එහෙම session එකක් නැත්නම් අපේ user මෙන්න මෙතන කෙලින්ම display කරන්න කියනවා sign in or register කියලා. right දැන් අපි කතා කරනවා අපේ product listing ගැන. ඉතින් product listing එක කතා කරද්දී මෙතන ඔයාලට පේනවා products විදිහට දැන් මම import කරන්න තියෙනවා dummy products විදිහට. ඉතින් මුලින්ම අපි අපේ dashboard එක මෙතන seller board එකට product tab එක add වෙන්නේ කොහොමද කියලා බලා ගන්න. ඉතින් මෙන්න මෙතන drop down එකේ my යනවා my products කියන section එකට. මෙතන ඔයාලා බලන්න පුළුවන් දැන් අපේ user ගේ add වෙච්ච සියලුම product මෙතන list වෙලා තියෙනවා. මෙතන add product කියන button එක click කරන්න. මේ form එකේදී ඔයාලා පුළුවන් අපේ product එකට අදාළව using ඉල්ලලා තියෙන details fill කරන්න. data ඉතින් මම මෙතන save product කියන button එක click කරලා ඔයාලා පේන product saved successfully අපිට alert එකක් ආවා. මම dashboard එකට back වෙන්නම්. හරි ඔයාලා පේන මෙතන pages දෙකක් වැදලා තියෙනවා. ඒ කියන්නේ product 6ක් විතරයි අපේ page එකේ එක page එක list වෙන්නේ. ඉතින් මෙතන second page එක ඔයාලා බලන්න පුළුවන් මගේ next product එක මම add කරපු right ඔයාලා බලන්න laptop කියන category එකකට මෙන්න මේක මම අලුතින් add කරපු product එක list වෙලා තියෙනවා. ඉතින් මේක database එකේ මම back end part එක කතා කරත් එහෙම මේක තමයි සාමාන්‍යයෙන් අපේ සිද්ධ වෙන process එක product tag add වෙද්දී. ඉතින් මෙතනදී ඔයාලා බලන්න පුළුවන් session එක start කරලා තියෙනවා. මොකද අපේ user details අපිට මෙතන අනිවාර්යයෙන්ම ඕනේ. හේතුව අපි add කරන product එක වෙන user කෙනෙකුගේ column එක store වෙන්න බැරි නිසා මම මුලින්ම කරලා තියෙන්නේ user කියලා variable එකට අපේ session u එහෙම නැත්නම් අපි මුලින් හදාගත්ත u කියන session එකේ තියෙන user email කියන column එක store කරගෙන තියෙනවා. මෙතන වෙලා තියෙන්නේ post method එක හරහා අපේ user form එකට insert කරන සියලුම data මෙන්න මෙතනින් අපි catch කරගෙන තියෙනවා. ඉතින් මෙතන වෙලා තියෙන්නේ database කියන class එකට call කරලා iud නැත්නම් insert update delete කියලා අපි හදාගත්ත function එක හරහා මෙන්න මෙතනදී මම insert කරලා තියෙන data products කියන column එකට මෙන්න මේ product price, product quantity, product description වගේ අපේ user enter කරන details ටික මම මෙතන database එකට insert කරලා තියෙනවා මෙන්න මේ code line එක හරහා. ඉතින් මගේ email address තුන මෙන්න මේ විදිහට මම insert කරලා තියෙනවා මේ code line එක හරහා.
right. ඉතින් මේ විදිහට අපේ task number 8 එක වෙනසක් කරේ product listing සහ action management කොහොමද සිද්ධ වෙන්නේ කියන එක discuss කරපු එක. ඉතින් ඒ නිසා අපි කොහොමද thank you for your